හෙලෝ ගයිස් ඔන්න ඉතින් ඔයාලව සාදරයෙන් පිළිගන්න අපේ YouTube channel එකට. ඉතින් මේ තමයි අපේ පළවෙනි vlog එක. ඉතින් අපි ලෑස්තිලා ඉන්නේ කොත්තුවක් හදන්න. කොත්තුවේ බඩු ටික තියෙනවා මෙතන. අපි ඔක්කොම ලෑස්ති කරන් ඉන්නේ. ඉතින් channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා set වෙන්න. ඉතින් ඔයාලා තාම subscribe කරලා නැහැ මේ අපේ පළවෙනි vlog එකේ ඉඳලා. සුපිරි place එක තමයි අපි ඉතින් හදන්නේ. එහෙනම් අපි වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද මේ කොත්තුව හදන්නේ කියලා. ආතල් පිරිච්ච වීඩියෝ එකක් වෙයි. subscribe කරලා වීඩියෝ එක like කරලා කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි යමු වීඩියෝ එක. ඔල්ලඩි හොගාලා වැඩ වීඩියෝ එක කරන්න ඉතින් පළවෙනි වීඩියෝ එකෙන් පොඩි පොඩි අඩිපාඩුත් ඇති. ඉතින් කට්ටි කලබලෙන් වගේ වැඩ තියෙදි. කලබලෙන් වගේ ඔක්කොම වැඩ වෙයි. ඉදලුත් අරගෙන ඔක්කොම අස්පස් කරගෙන සැපේ වැඩ ටික කරගන්න තමයි යන්නේ. මේකේ අර කාලම් මොනවද කරනවා. අනිත් එක තව කැම්මක් කරලා මොනවද කරනවා. ඉතින් මාගේ ඉතින් මේ කට්ටිය වීඩියෝ එකක් ඔක්කොම ගත්තා. ඉතින් මම ලස්සන වීඩියෝ කරන්න මේ කැමරේ එකේ. ඉතින් මේක තමයි ප්ලේස් එක අපේ. ඉතින් ප්ලේස් එකනේ. අර පැත්තේ මං හිතන අලගල්ලක් පේනවා කියලා වහින්න වගේ යන්නේ ඉතින් ගානවා. ඉතින් අපි නොසැලී වැඩ කරනවා. ඉතින් දන්නවනේ. පළවෙනි වීඩියෝ එකේ අඩුපාඩු ඇති එක කියන්න ඕනේ. ඉතින් අපි දිගටම වීඩියෝ කරන්න තමයි හිතන් ඉන්නේ. කට්ටිය වැඩ. දැන් ඉතින් අම්මට සිරි වෙලා තමයි තියෙන්නේ මේ වහිනවා. දැන් ඉතින් කර ගියා යන්න දෙයක් නැතු ඉන්නේ. කෑම ටිකකට අතර වැටෙනවා. ටෙන්ට් එකක් ගහන්න වෙනවා. ඉතින් අපි කෑමේ කරන් දුවන්න තමයි ලෑස්තියේ. කරන්න දෙයක් නැහැ. වීඩියෝ එක කරගන්න බැරි වෙන්නේ නැහැ. වැඩි උනත් කරනවා. අනිවාර්යෙන් කරනවා. වහිනවා ඉතින්. අවුලක් නැහැ. ඔව්. අනිවාර්යෙන් මේ මේකේ එවලේ ඉන්න කීයද ලිපපත් යන්නේ. දන්නවනේ. මේ වහින ගම ඉන්ඩාලට මං ගැම්මේ දාලා අම්මට සිරි වෙන්න වහිනවා. ඔයාලට පේනවද දන්නේ නැහැ. ඔය වතුර වැටෙන පේනවා ඇති මං හිතන විදිහේ. උඩයක්වත් නැහැ. අර මොකුත් එන්නේ වඩ නැහනේ. තියෙනවා. අයියෝ ඔක්කොම දෙවෙනවා. ඉවරයි වැඩේ. ලිපපත්තු කරගන්නවා එක්කෙනෙක්. ලිප වහගත්තා නම් හරියයි. ඔය තාච්චින්වත් අහපන්කෝ. ලිප වහගත්තා නම් හරි කියලා කියනවා මෙයා නම්. මේ ඔක්කොම බඩු ටික වහලා තියෙන්නේ. කර කියා ගන්න දෙයක් නැතුව. එකෙක් නම් ආයේ අපි වැස්ස නොසලා වැඩ කරන්නේ. වැස්ස නොසලා දිසින්. නෑ මොකද? අවුලක් නෑ. පොඩ වැරදෙනවා. ඔයාලට වහිනවා පේනවද දන්නේ නැහැ මේ. හොඳට වහිනවා. මොකද? කරන්න දෙයක් නෑ. වීඩියෝ එක නම් කොහොම හරි කරනවා ඉතින්. නවාම නේද? හරි එහෙනම් ඉතින් හරි ගයිස් ඉතින් අපි කෑම එක හදන්න පටන් ගත්ත විතරයි හොඳටම වැස්සා. කොල්ල වීඩියෝ ගත්තා. ඔයාලට මම දාන්නම් වීඩියෝ එක. ඉතින් දැමුත් කට්ටිය වැඩ කරන ගමන් ඉන්නේ. අන්න අතන අයිනට අරන් ගියා මේ පොඩ්ඩක් ඉන්න කුඩේ ඉඳ පේන්නේ. අතන කට්ටිය ඔක්කොම වැඩ කරනවා. ඔක්කොම ටික කඩම් වැටෙනවා හදාගත්ත අට්ටාලේම. කොයින්ද මේ කුඩේ ඉඳ වෙන්නේ. මම ආතල්ලක් ගන්නවා ෆෝන් එකක් උස්සගෙන. ඉතින් බලමු කෑමේ කොහම හරි අද වැස්සේ හරි හදනවා. හදලා කාලා තමයි පස්ස බලන්නේ. ඉතින් ඉන්නද පොල් තෙල් එක හිල්ලලා අය යස්සේ නේ. පොල් තෙල් මල්ල කරගෙන ආවේ. පොඩ්ඩක් ඉන්න මූ වැඩ කරනවා මම ඔයාලට පෙන්නන්න. ඉතින් මේ වැස්සේ ඉඳ ඔක්කොම එක තැනකට ගත්තා. කට්ටිය හදන ගමන් ඉන්නේ කෑමක ඔයාලා ඉන්නේ. කට්ටිය කොහෙද මම හදන්නේ? මූ හදන්නේලු. ජරාව කියන්න එපා. මේ වැස්සේ ඉඳ ඔක්කොම එක තැනකට අරගෙන හදන්නේ. අල්ල වෙලා බතල වෙලා තියෙන්නේ. ලිපත් අවුල ගත්ත කොහම හරි වැස්සේ කුඩේ ඉහලාගෙන. දන්නවනේ ඉතින් කොල්ලොන්ගේ වැඩ. ඔක්කොම මෙතන වැඩ. අරුණ බුල කරනවා. ආයි ඉතින් බුල ආයෙ සෙට් එකක් ඉන්නවනේ හැම සෙට් එකකම බුල කරන එකේ. බුල කෙලන එකක් ඉන්නවනේ ආන් අරුව තමයි බුල කරන්නේ අපේ සෙට් එකේ. බොරුවට බැටරි පස්සනවා ෆෝන් එක තියාගෙන. ඉතින් මෝ මෙතන වැඩ අනිත් ඒවා නම් කපාගෙන තියෙන චිකන් එක වැස්සේ ඉඳලා ගෙදර හදන්න දාලා ආවේ. ගෙදර අම්මා හදලා තියන්නම් කිව්වා. ඉතින් මුන් ටික කපනවා. අපි බලමු ඉතින් කොට්ටුව හදද්දි උලන් එනවා මේ. බඩු උලඟ යනවා. ඔව් අපි අලගල්ල යන්න ගියේ මේ කොත්තුව හදන්න. අලගල්ල අර තියෙන්නේ අලගල්ලට හොඳටම වහිනවා. ඉන්නෝ මම ඔයාලට zoom කරලා වෙන්න. අර තියෙන්නේ අලගල්ල වැහිලා තියෙන්නේ. දැන් පොඩ්ඩක් පායලා. අපි දැන් හදන්න යන්නේ සේන හදනවා කොත්තුව ගැම්මට. පොල් තෙල් දානවා. පොල් තෙල් මල්ල හිල්ලලා ගිහිල්ලා පොල් තෙල්. තියෙන ටිකෙන් තමයි ගන්නෙ. පොල් තෙල් දාන්න යන්නේ කොල්ලෝ ගැම්මට. ඇතිද බං පොල් තෙල්? සීදා හැන්දක් ගෙනාවා චමිදු. මට කිව්වේ නෑනේ. හරි මම පටස් ගාලා ගිහින් හැන්දක් අරන් එන්න. අපි පටස් ගාලා හැන්දක් අරන් එමු ගයිස්. ගිහිල්ලා දුවලා ගිහිල්ලා ඉඳ ඉන්නේ ඈ. මේ පල්ලයට බහින්න ඕනේ.
අපිකින් හැන්දක් කරන් එමු guys. ඉතින් ඔයාලා channel එක subscribe කරන්න අමතක කරන්න එපා. පටස් ගාලා subscribe කරලා නැත්තම් කොත්තුව හදලා තමයි මේ පස්ස බලන්නේ. යස්සට අපි සැලෙන්නේ නැහැ. එහෙනම් අපි පටස් ගාලා යන් හැන්දක් කරන් එන්න. පිහියෙන් මේ හැන්ද කියන ටිකට පිහියෙන් කලවම් කරනවා. ඒ තරම් පිස්සු ටිකක් ඉන්නේ. මල්ල ගිනි ගන්නවා. කොල්ලෝ දන්නේ නැති ඉතින් ආතල් එකේ උයනවා. හති බොයිස්. මව්වට නම් ගාන්න අගුව වැටෙනවා ඉතින්. ඔයාලා පේනවාද කියලා. එල්ලන් අවුලන්නේ නැහැ සේප්. වැඩේ කොට. ඒ සුදු ටක් ගාලා. වැඩ පටස් ගාලා වැස්ස තමා කේස් එක අපි ලස්සනට අවුරගත්ත බඩු ටික. ඒ තියෙද්දි වැස්සනේ රෙද්ද. අප්පට සිල් ලුණු ගෙනාවේ නැහැ. ජමිද ලුණු එක ගේන්න දුවලා ගිහලා. ලුණු එක ගෙනාවේ නැහැ. මල්ලි වැවුවා ලුණු එක ගේන්න. ගම්බිරිසුත් ගේන්න. මොක තමයි ඉතින් තියෙන ප්‍රශ්නේ ගම්බිරිස් එක මොකද? ආයෙ මොනවද ඕනේ? ඔක්කොම අද මොනවා වැස්ස. කෑලි මිරිස් ඕනේ. චිකන් එකත් ඇදිලා නම් අරන් එන්න. චිකන් එක ඇදිලා නම් ඒකත් අරන් එන්න. මූ දැන් එවලේ පටන් ෆෝන් එක තියාගෙන බොරුවට කියවනවා guys. මගේ බැක් කවරේ මඩත් ගාලා බලපංකෝ. අපි තමා වැඩ කරන්නේ. මූ බුල කෙල්ලනවා තනි කර. මූට අද ඉඳලා හැමෝම මේ කමෙන්ට් එකක් දාන්න බුලයා කියලා. තීක්ෂණ බුලයා කියලා දාන්න. සොසේජස් ටික දාගත්තා guys ගැම්මල. ඉතින් මේක චිකනුත් දාලා බිත්තරත් දාලා සොසේජස්ුත් දාලා හදන කොත්තුවක්. කාලම තමයි බලන්න ඉන්නේ රහ. කන්න බෑ ඉතින් මම මූ අදනීම කන්ට බෑ ඉතින් කියන්න ඕනේ නේ අපව්ව දාලා ඇට් එකේ. දැම්ම කියන්නත් ඕනේ කාලම තමයි කියන්නේ. තෙල් මදි බා. අර තෙල් තියෙන්නේ. ඉතින් සුපිරියටම බැදිලා තියෙන්නේ පීස් ටිකයි කැරට් ටිකයි ඔක්කොම දාලා හදාගත්ත මික්ස් එක. දැන් ඉතින් අපිට කොත්තු ඇඩ් කරන්න තමයි තියෙන්නේ. චිකන් එක තාම ගෙදර. කොල්ලෝ දෙන්නෙක් යවන්න ඕනේ චිකන් එක අරන් එන්න. ඉතින් අපි මික්ස් කරගද්දී බලමු මික්ස් කරලා කොහොමද තියෙන්නේ ලස්සනට අපේ කොත්තුව. කද්දි තමයි ආතල් එකකින් සෙට් වෙන්නේ. කොල්ලෝ ආතල් එකේ සින්දුවක් හදන ගමන් ඉන්නේ guys. පොඩියෝන් ගෙන්න ගත්තම ඕක තමයි වෙන්නේ. බූට් කාලා සින්දු ආහා නටනවා. අපි තමයි වැඩ කරන්න ඕනේ. නේද ෂේ? තව ටිකකින් කොත්තුව දානවලු. මූට වැදිලා ඉන්නේ. කොත්තු සුවඳට වැදිලා. අපි දැන් කොත්තු එක දාන්න යන්නේ guys. ගැම්මට කොත්තු එක දාන්න යන්නේ. කොත්තු එක කියන්නේ පරාටා කඩෙන් ගෙනාවේ පැකට් එකකුයි ආයේ පරාට කපලක් දැම්ම මදි වෙන හින්දා ටික දාලා කලවම් කරපන්. Kau chicken ni ke? Koi? Arang ini apa? Hari ni balan apa di chicken ni ke? Tapi chicken ni ke balamu? Mata yang mana? Aus chicken ni ke? Chicken ni ke dah di nama siapa? Aduh, makin yang gede kah apa? Orang hancur. Kandulut tenaga guys.
ලිපස් ඉඳලා දැන් තමයි ගයිස් පාට එන්නේ බූට් කාපයෝ අපේ කොත්තුවේ ෆයිනල් ලුක් එක කොහොමද ගයිස් ඉතින් ලුක් එක ආයි සුපිරිනේ දැක්කම කටට කෙලවුනවනේ හරි කක්කල ගමු වරේ කට්ටිය යනවා කොහමද රා ඊක්ෂණ කොහමද ආයේ රුපියක් තමයි සෙන් කොහමද මං හදුවේ මන් දන්නවා රායි සමීද අපි ඉතින් කාලා බලමු රහයිද කියලා සෙන්ගේ කොත්තුව පට්ට රාත් තියෙන්නේ මෙහෙමයි මේ ඉතින් මේක ඉවරනකම් කන්න තමයි තියෙන්නේ කට්ටිය කන ගමන් ඉන්නේ බොයිස් භාගයක් ඉවරයි භාගයක් ඉවරයි දැන් මම මරණ ඇතිය මගේ බඩ ෆුල් බා උන්ට මේජික් කාලා අපි මුසා කාලා නෙමෙයි බඩ ෆුල් බා මම කාලා දින්න මූ කාලා නැත්තද මේ ඉස්සරහට ඔයාලා ආතල් ලොග් දෙන්නම් අපි ලෙට්ටි වල කෑම ආය ෆුඩ් චැලෙන්ජ් කවරා මේවා චැලෙන්ජ් ඔක්කොම ගේන්න වැස්සක් කියන්නේ සෙන්ක කන්න ඕනේ කමුයි කටක් ඔයාලා ඔය ඉතින් කට්ටිය කාලා බඩ පිල්ලා ඉන්න දැන් නම් ඈ ඉතත් පිල්ලා බඩක් පිල්ලා ඒ හරි ගයිස් ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ පළවෙනි වීඩියෝ එක ඉවර වෙන්නේ. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. ඒ වගේම channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි තවත් ලස්සන වීඩියෝ එකකින් සෙට්ටමු. අදට අපි කියන්නේ bye bye. වැස්ස අපි කියන්නම් bye bye.